ලස්සන දවස් ගත වෙනවා. සමහර විට අපිටත් නොදැනීම. අපේ ජීවිතවලට එන නොයෙකුත් කරදර, බාධා, හිත්‍රිදී, පීඩා මේ හැමදේම නිසා අපිට අනන්තවත් ලස්සන දවස් මගහැරිලා යනවා. සමහර විට අපි කාමරයක් ඇතුළට වෙලා ඔහේ කල්පනා කර කර ලස්සන දවස් මගහරිමින්, ලස්සන දේවල් මගහරිමින්, විඳින්න තියෙන දේවල් අතහැරලා දාලා ඔහේ බලාගත්තුවත බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ජීවිතේ කඩාවැටීම්, වේදනාවන් හැමෝටම පොදුයි. ඒක අපි දන්න කාරණාවක්. ඉතින් මේ හැමදේම අස්සෙන් අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතවල තියෙන අරමුණු, හීන, ආසාවන් මේ හැමදේම දිනාගෙන ඉස්සරහට යන්න. ඒකට අපිට ශක්තිය, විශ්වාසය අවශ්‍ය වෙනවා. ඒ විශ්වාසය, ශක්තිය කියන එක ඕනම වෙලාවක නැති වෙන්නත් පුළුවන්, ඕනම වෙලාවක අපිට හදාගන්නත් පුළුවන්. හැබැයි ඒක එක එක්කෙනාට එක එක කාලයන් ගත වෙන්න පුළුවන්. කෙනෙක්ට දවසින් විශ්වාසය, තමන් ගැන ආත්ම විශ්වාසය ඇති කරගන්න පුළුවන් වුණාට තව කෙනෙක්ට සතියක්, මාසයක්, අවුරුදු ගණනාවක් යන්න පුළුවන්. අපි කඩා වැටෙන තරම් වේගයෙන් අපිට නැගිටින්න අමාරු වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් අපේ ජීවිතවල වෙන කවුරුත් ඇවිල්ලා අපිව ඉස්සරහට තල්ලු කරන්නේවත්, ඔයා හොඳයි, ඔයා දක්ෂයි, ඔයා මෙන්න මේ වගේ කෙනෙක් කියලා අපිව මොටිවේට් කරන්නේවත් නැහැ. එහෙම කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද අපි වටේ ඉන්න මිනිස්සු අපිව තව රිද්දලා පාතට දාද්දී, අපිව මානසිකව කඩාවට්ටද්දී, අපිට වෙන්න පුළුවන් නරකම දේ කරද්දී අපිට තවත් එයාලගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. අපිට ඒ වෙලාවට විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා තමයි තමන්ට තමන්. තමන් ගැන හොඳාකාරවම දන්නේ, තමන්ගේ හීන, තමන්ගේ ටාගට්ස් ගැන වඩා හොඳින් දන්නේ තමන්. ඉතින් මං අහන්නේ, තව දුරටත් වැටිලා දුක් වෙවි, අඬ කල්පනා කර කර ඔහේ ඉන්නවද, ජීවිතේ පටන් ගන්නවද කියලා. අපි හැමෝටම ජීවිතේ දිනා ගන්න පුළුවන්. අපිට තියෙන ආසාවන්, හීන ජය ගන්න පුළුවන්. කිසිම කෙනෙක්ට බැරි කමක් නැහැ. නමුත් ගැටලුව තමයි එකම තැනකට වෙලා අපි ඔන්න ඔහේ කාලය ගත කර කර කාලයට දොස් කියමින්, ප්‍රශ්නවලට දොස් කියමින්, මිනිස්සුන්ට දොස් කියමින්, තමන්ටම මැසිවිලි නගමින් ඔහේ ගත කරන එක. ඒක ඇත්තටම තමන්ටම කරගන්න ශාපයක්, කොඩි විනයක් වගේ. තමන්වම ඍණාත්මකව හසුරුව ගන්නවා කියන එකෙන් වෙන්නේ තමන්ව තව ඇද වැටෙන එක මිසක් නැගිටින එක නෙවෙයි. මන් දන්නවා පොසිටිව් වෙන එක, පොසිටිව් විදිහට හිතන එක දවසින් කරන්න බෑ. ඒකට ටික කාලයක් යනවා අපිට පුරුදු වෙන්න. මොකද කොච්චර පොසිටිව් හිටියත් නෙගටිව් දේවල් අපේ හිත ඇතුළට රිංගන එක අපිට නවත්තන්න බෑ. ඒ මොන දේවල් වුණත් මං කියන්නේ අපිට සිද්ධ වෙනවා දිනන්න. අපිට සිද්ධ වෙනවා මේ ලැබුණු ජීවිතේ ඉස්සරහට යන්න, හොඳින් ගත කරන්න, ලස්සනට ගත කරන්න. ඇත්තට මේකට අපිට අයිතියක් තියෙනවා. ඇයි ඒක අපේ අනිත් අයට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? ඇයි මට බැරි? ඔයාට හිතනවා ඇති අනේ අනිත් අය වාහන ගන්නවා, ගෙවල් හදනවා, මෙහෙම කරනවා, ජොබ් ගන්නවා, ලස්සනට යනවා, මෙහෙම කොහොමද ජීවත් වෙන්නේ කියලා. මේ මිනිස්සුන්ටත් කඩාවැටීම්, වේදනාවල් එනවා. නමුත් ඒගොල්ලෝ දන්නවා වැටිච්ච තැනින් එයාලව ආපහු රීස්ටාර්ට් කරගන්න විදිය, ආපහු ආරම්භ කරන විදිය, නැගිටින විදිය එයාලා දන්නවා. මිනිස්සු වැටෙන විදිහටම ඒ මිනිස්සු නැගිටින්නත් ඕනේ කියන එක දන්නවා. මම ඔයාට කියන්නෙත් ඒකයි. වැටෙනවා, නමුත් නැගිටින්න ඕනේ. ආය වැටෙනවා, නමුත් නැගිටින්න ඕනේ. අතහරින්න එපා. ඊට පස්සේ ඔයා කාලයක් යද්දී වැටෙනවා කියන එක ඔයාට සාමාන්‍ය දෙයක් වෙනවා. ඔයා දන්නවා නැගිටින්නේ කොහොමද කියලා. මොන තරම් වේදනාවල් දැනුණත් ඔයා දන්නවා ඒක. තේරුණාද? ඉතින් මෙන්න මේ ක්‍රමේ, මේ ලයිෆ් ස්ටයිල් එක, මේ මෙතඩ් එක අල්ලගන්න.
ඒකට අල්ලගන්න නම් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. වැටි නැගිට ඔයාගේ ජීවිතේ ඉස්සරහටම යන්න වෙනවා. මම ඔයාට කියන්නම් ඔයාගේ ජීවිතේ ඔයාට ජර්නල් එකක් තියෙනවද? මම දන්නවා සමහර අය නම් ලියන්න කැමති නැහැ. ඔයා එදිනෙදා කරන වැඩ දවස ගත කරන ආකාරය ජර්නල් එකක ඔයා සටහන් කරගන්නවා නම් අද දවසේ වෙච්ච හොඳ දේවල් ඔයා ලියනවා නම් ඇත්තට මේක වටිනවා. ඒ වගේම තමයි මේ ජර්නල් එක ඇතුලේ to do list එකක් හදාගන්නවා නම් ඔයාගේ පර්සනල් දේවල් වලට, එතකොට ඔයාගේ ජොබ් එකේ වැඩවලට හරි, අධ්‍යාපන කටයුතු වල හරි මොනවා හරි අන්න ඒ වගේ දේවල් වලට ඔයා to do list එකක් හදාගන්න. එක්ක දවසට, එක්ක සතියට, එක්ක මාසෙට. එහෙම හදාගෙන ඔයාට පුළුවන් හෙමින් අර තියෙන ලොකු මහ ගොඩක් තියෙන වැඩ කුඩා කොටස් වලට කඩාගෙන හෙමින් ඒ ටික කරගෙන යන්න. ඔයාට නොදැනීම ඒ දේවල් සාර්ථකව වෙලා. ඔයාට දැනේ මහ ගොඩක් වැඩ තියෙනවා කියලා. නමුත් ඒවා කොටස් වලට කඩා ගන්න. වෙන් කරගන්න. හෙට කරන්න තියෙන ටික අද රෑ ලියාගෙන ඔයා පිළිවෙලට ඒ ටික මාක් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ පිළිවෙලට හැමින් හදාගන්න. මේක මුලින් කරන්න අමාරු වුණත් ඒක ගැන worry වෙන්න එපා. ඔයාට හැමින් step by step මේක කරනකොට ඔටෝ මේක ඔයාගේ ජීවිතේ පුරුද්දක් බවට පත් වෙනවා. අනිත් ඒ තමයි ඔයා දවසේ වෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. gratitude journal එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය පොතක ඔයා ලියන්න අද දවස මට හොඳින් ගත කරන්න ලැබුණාට ස්තුතියි කියන එක ලියන්න. මේ විදිහට ඔයාගේ ජීවිතයේ අද දවස තුල වෙච්ච දේවල්, හොඳ දේවල් ලියන්න පටන් ගන්න. ස්තුති වෙමින් ලියන්න. ඔයා නොදැනීම ඔයාට ගොඩාක් සතුටින් ඉන්න තව අවශ්‍යතාවය වැඩි වෙනවා. තව ඔයා සතුටටපත් වෙනවා. එතකොට ඔයා දවස් ඇතුලේ සතුටු වෙන්නේ කොහොමද? සතිය ඇතුලේ සතුටු වෙන්නේ කොහොමද? මාසේ සතුටු වෙන්නේ කොහොමද? අවුරුද්දේ කොහොමද? ජීවිත කාලෙම සතුටු වෙන්න හේතුව වෙනවා. ඒක අනිත් අයගෙන් ලැබෙයි කියලා හිතන්න ඕනේ නැහැ. Taman තුලම. අද ඔයාට අපි හිතමු මොන හරි පොඩි කෑමක් කරගත්තා කියලා. ඒක සතුටු වෙන්න හොඳ හේතුවක් තමයි. ඒක ලියන්න. මේ විදිහට daily journal එක, gratitude journal එක තියාගත්තා කියලා ඔයාගේ ජීවිතේට වරදක් වෙන්නේ නැහැ. ඒකෙන් තව ඔයාගේ ජීවිතේ පිළිවෙලක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔයා අහලා ඇති මේ වෙනකොට විශ්ව ආකර්ෂණ නීතිය ගැන. ගොඩාක් YouTube channel තියෙනවා. ගොඩාක් තැන්වල කතා වෙනවා. ඉතින් මේ වෙනකොටත් ඔයා ඒක සමහර විට follow කරනවා ඇති. ඔයාට ඒක හරි ගිහින් ඇති. හරි නොගිහිනුත් ඇති. විවිධ දේ ඔයාට මේක කිව්වහම මතක් වෙන්න පුළුවන්. නමුත් මම මගේ අත්දැකීම ඇසුරෙන් මම ඔයාලට කියන්නම් මේකේ තියෙනවා 55 වැඩි කිරීම 5 කියන මෙතඩ් එක. මේ මෙතඩ් එක දවස් 5කදී ඔයා කැමති දෙයක් ඔයාට ලැබුණා කියලා හිතාගෙන, උනා කියලා හිතාගෙන ස්තුති කරලා ලියන්න ඕනේ. දවසට 55. ඒ කියන්නේ දවස් 5ක ලියන්න ඕනේ. මෙහෙම ලියනකොට අපි උදාහරණයක් ගමු. මට නිරෝගී මට කායික මානසික නිරෝගීතාවය ලැබුණ එක ගැන මට සතුටුයි, විශ්වයට ස්තුතියි. මෙන්න මේ ආකාරයට ලියනවා කියලා හිතන්නකෝ. මෙහෙම ලියනකොට ඔයා දවසට 55 වාරයක් ලියනවාගේ ප්‍රී ටයිම් එක. ඊට පස්සේ ඊගාව දවසෙත් ඒක කරනවා. ඊගාව දවසෙත් කරනවා. ඔය විදිහට දවස් 5ක් කරාම ඒක එතනින් අතාරින්න. ඒ කියන්නේ ඒක කරලා ඉවරනාට පස්සේ ආයෙක ගැන හිතන්න එපා. ආයෙ වෙන දෙයක් ගැන හිතන්න පටන් ගන්න. ඔහොම යනකොට ඔයාට තේරෙයි මේ ටෙක්නික්, මේ මෙතඩ් කොච්චර ඔයාට මානසිකව පොසිටිව් වෙන්න කොච්චර ලොකු බලපෑමක් කරනවද කියලා. විශ්ව ආකර්ෂණ නීතිය ගැන ඔයා හොයලා බලන්න. ඒකේ මැනිෆෙස්ට් කරන විදිහ, විජුවලයිස් කරන විදිහ, මේ හැමදේම ගැන ඔයාලට පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඕන තරම් තියෙනවා YouTube එකේ වීඩියෝස්. එතකොට ගොඩාක් අය මේ ගැන කතා කරනවානේ. එතකොට මං කිව්වේ මට
සූට් වෙච්ච මෙතඩ් එකක් 50 පාවට් කිරීම 5 ගැන. නමුත් ඔයාට වෙන තව ගොඩක් තියෙනවා 777 888 999 1111 ඔය වගේ විවිධාකාර තව මෙතඩ් ගොඩක් තියෙනවා. ඒ දේවල් වලින් ඔයාට ගැළපෙන ඔයා ආස ඔයා කැමති දෙයක් විශ්වාස කරන හරි ආස දෙයක් ඔයාට කරලා බලන්න පුළුවන්. එතකොට තව එකක් තියෙනවා 369. මෙන්න මේකත් ඔයාට කරලා බලන්න පුළුවන්. ඔයා මොනවා හරි බලාපොරොත්තු වෙන දෙයක් ඉෂ්ට වුණා කියලා හිතලා ඒකට ස්තුති කරලා උදේට 3 පාරක් දවල්ට 6 පාරක් රැට 9 පාරක් වගේ වට දවස් ඇතුලේ මේක ලියලා ඒ දවසේ එක දවසක මේක කරන්න පුළුවන්. අද දවසේ ඔයා 369 කරනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ පොසිටිව් වයිබ් එක තව ඉහළ නංවන එක. ඔයාට මොනවා හරි බලාපොරොත්තු වෙන දෙයක් තිබ්බනම් ඔයා හිතන ඔයාට ඒක දැනටමත් ලැබිලා කියලා. එතකොට ඔයාටම නොදැනී ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් අරගෙන ඔයාට හිත වෙනකොට සමහර විට ඒ දේ ලැබෙන්නත් පුළුවන්. හැබැයි මේක එක එක්කෙනාට කාලය ගත වෙනවා වෙනස්. මොකද අපි හැමෝම ඒ ගැන හීනමවලා ඒ ගැන විෂුවලයිස් කරලා ඒ ගැන මැනිෆෙස්ට් කරලා අපි හැම වෙලේම පොසිටිව් ඉන්නේ නැහැනේ. අපිට සමහර වෙලාවට ඍණාත්මක දේවල් හිතෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේක එක එක්කෙනාට හරියන කාල සීමාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් කොහොම නමුත් ඔයාට හරියෑමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි ඔයා මේක විශ්වාසයෙන් හිටියොත්. හැබැයි එහෙමයි කියලා උමතුවෙන් වගේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ. ඕනම දෙයක් ගානකට කරාම හරි. ඉතින් ඔයාට මං කියුවේ මගේ ජීවිතේ මම ෆලෝ කරපු මෙතඩ් කිහිපයක් පමණයි. ඒ වගේම සමහර අවස්ථාවලදී අපිට ආය නැගිටින්න ඕන වෙනකොට අපිට ජීවිතේ පිළිවෙලට පටන් ගන්න ඕන වෙනකොට අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තමයි මම ඔයත් එක්ක කතා කරේ. ඉතින් මේ දේවල් වලින් ඔයාගේ ජීවිතේට පුංචි හරි තල්ලුවක් හොඳ දෙයක් එකතු වුණා නම් ඒක ඇත්තටම මට සතුටක්. ඔයාගේ ජීවිතේ නැවතිලා තියෙන තැනින් ඉස්සරහට යන්න අදම පටන් ගන්න. ඒක තමයි මට ඔයාට දෙන්න පුළුවන් සුබ ප්‍රාර්ථනය. ඒ වගේම ඔයාගේ ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ගෝඩන් ලයිෆ් සුබ පතනවා. දිගටම අපිත් එක්ක එකතු වෙන්න මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.